විල්සන් කියන්නේ වයස අවුරුදු 13ක බොහොම නිහඬ ස්වභාවයක් තියෙන තරුවෙක්. එයා ජීවත් වෙන ගෙදර ළඟම තවත් විශාල පරණකයක් විකුණුවා. ඒ ගෙදර තිබිච්ච පැරණි භාණ්ඩ වගේක් දෙවෙනි වතාවටත් විකුණන්න දාලා තිබුණා. ඉතින් ඒ ගෙදර විකුණුනේ දේවල් බලන්න අම්මත් එක්ක විල්සන් ඒ ගෙදෙට්ට ගියා. විල්සන් එහෙදි දැක්කා ඒ ගෙදර තිබිච්ච සෙටියක් උඩ ඉන්න රැලිපු පොණික්කේ. ඒ පොණික්කගේ ඇස් දෙක නිල් පාටයි. හරියට කණ්ණාඩියක් වගේ තිලිසෙනවා. ඒ වගේ මේ පොණික්කගේ මූණේ අඹුතුම ලස්සන හිනාවක් තිබුණා. කන් දෙකම හරියට හාවෙක් වගේ උරුබූටි. එයාගේ මුළු ඇඟේම තිබිච්ච රෝම අලංකාර රන්වන් වර්ණයක් තමයි පිහිදිලා තිබුණේ. පැරණි කෞතුක බෝනික්ෙක් වුණත් ඒ බෝනික්ක ගැන අමුතු අద్භූත බැඳීමක් විල්සන්ගේ හිතේ ඇති වුණා. ඒත් එක්කම එයා දැනගෙන හිටියා මේ රැලිපු බෝනික්ක ගෙදර ගිහින් එයාගේ සහෝදරයන්ට පෙන්නුවාම එයාලා ගොඩක් සතුටු වෙයි කියලා. ඒ විතරක් නෙමෙයි. එයාලා අතරේ විල්සන් ජනප්‍රිය වෙයි කියලාත් එයාට හිතුණා. ඉතින් අඬලා ඇවිටිලි කරාට පස්සේ විල්සන්ගේ අම්මා එලා එයාට මේ කෞතුක රැලිපු බෝනික්ක අරගෙන දුන්නා. මේ පැරණි බෝනික්ක අරගෙන ගෙදර ගෙනින් එයාගේ රැක් එකේ තිබ්බා. එහෙම තියලා එයාගේ වැඩ කරලා හැරිලා බලන හැම වෙලාවටම මේ බෝනික්කගේ ඇස් එයාගේ මූණ හරියට විල්සන්ට එයාගේ ළඟට කතා කරනවා වගේ තමයි දැනුනේ. ඉතින් ගෙදර කරගෙන හිටපු වැඩ ටික ඔක්කොම අමතක කරලා දාලා මේ බෝනික්කත් එක්ක එයා සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඒ අතරේ තමයි විල්සන්ට පහළ තට්ටුවෙන් අම්මා කතා කරනවා වුනේ. විල්සන් බෝනික්කව රැක් එකේ තියලා ආපහු අනිත් පැත්තට හැරෙනවත් එක්කම රාක්කේ උඩ තියලා තිබිච්ච කුසලානයක් එක පාරම විල්සන් හිටපු තැනට ඇදගෙන වැටුණා. පෙරතිලාවත් විල්සන් එතන හිටියනම් ඒ කුසලානේ වැඩිලා විල්සන්ගේ ඔළුව පවා කුඩු වෙන්න ඉඩ තිබුණා. විල්සන්ට ඒක දැකලා හොඳටම බය හිතුණත් අම්මා ආපහු පාරක් බණීවි කියලා හිතලා විල්සන් අර කුසලානේ අරගෙන රැක්ක කුඩින් තියලා අම්මා කතා කරපු ඉඳ පල්ලෙහා තට්ටුවට ගියා. ඊට පස්සේ දවස් කීපෙත් මේ විදිහේ අමුතු අනුතුරු සිද්ධ වුණා. විල්සන් මේ පරණ රැලිබු කෞතුක බෝනික්කත් එක්ක සෙල්ලම් කරන හැම වෙලාවෙම ගෙදර තිබුණු දේවල් ඉබේම වැටිලා කැඩිලා යන්න පටන් ගත්තා. ගෙදර තිබිච්ච බල්බ් හිටපු ගමම්ම ගැහිලා ගියා. සමහර වෙලාවට ගෙදර තිබිච්ච වීදුරු වල ඉරිතැලීම් පවා සිද්ධ වුණා. මේ සිදුවීම් පටන් ගන්නම විතරයි. මේ විදිහට දවස් ගෙවිලා යද්දී මේ අමුතු බෝනික්කගේ තිබිච්ච හිනාව එන්නම් වැඩි වුණා. මේ අමුතු සිදුවීම් හැම එකක්ම විල්සන් එයාගේ තාත්තට කිව්වා. ඒ තාත්තා හිතුවේ මේ පුංචි ළමයාගේ හිතේ ඇතිවෙච්ච විකාර කියලා. හැබැයි ඒක එයා කෙලින්ම කියන්නේ නැතුව විල්සන්ගේ හිත හදන්න එයා ඒක බොරුවට පිළිගත්තා. ඒ නිසාම මේ අමුතු රැලිබු බෝනික්කා තාත්තා ඉල්ලගත්තා. ඉල්ලගෙන ඒක හෙට විසි කළා දාලා අලුත් එකක් අරගෙන එනවා කියලාත් විල්සන්ට තාත්තා පොරොන්දු වුණා. කොහොම හරි එදා හැන්දෑවේ විල්සන් නිදාගෙන ඉඳිද්දී යාට එක පාරටම තාත්තා කෑ ගහන හඬක් ඇහුණා. විල්සන් ඇස්සරලා බලද්දි විල්සන්ගේ මූණ ළඟම හිටියේ අර අමුතු රැලිපු බෝනික්කා. එයා hina වෙවි විල්සන් දිහා බලාගෙන හිටියා. ඒත් විල්සන් බෝනික්කා පැත්තකට විසි කළා දාලා කාමරෙන් එළියට දුවගෙන ගියේ එයාගේ තාත්තට මොකද වුනේ කියලා බලන්න. ඒ වෙනකොටත් තාත්තා පඩි පෙළෙන් වැටිලා තිනවා කියලා විල්සන් දැක්කා. ඉතින් මේ සිදුවීමත් එක්කම අම්මා තාත්තව ඉස්පිරිතාලට එක්කගෙන ගියා. විල්සන්ට ගෙදර තනියෙන් තමයි ඉන්න සිද්ධ වුනේ. ඉතින් එයා හිටියේ හොඳටම බය වෙලා. එයාට එයා නිදාගන්න කාමරේටවත් යන්න හිතක් තිබුණේ නැහැ. ඒ නිසා විල්සන් ගෙදර සැටියේ හැමම ඇස් දෙක පියාගත්තා. පහුවෙනිදා අම්මා ඇවිල්ලා හැරෙනකොට තමයි විල්සන්ට හැරුණේ. එහෙම හැරිලා බලද්දි එකපාරට මෙයා දැක්කේ එයා නිදාගෙන හිටපු සෝපාවේ අර රැලිබු බෝනික්කයා දිහා බලාගෙන ඉන්න හැටි. ඉතින් විල්සන් අම්මට ඒ සිද්ධ වෙච්ච හැම සිදුවීමක්ම විස්තර කරා. අන්තිමේදී අම්මා මේ බෝනික්කව අරගෙන ගිහිල්ලා කුණු කූඩට විසි කරා. දැන් විල්සන් හිතුවේ සිද්ධ වෙන හැම කරදරයක්ම මෙතනින් ඉවර වෙයි කියලා. ඒ විදිහට එයා පහුවෙනිදා සාලෙට වෙලා ටීවී එක බලා හිටියා. එතකොට තමයි එකපාරට මෙයාගේ පැත්තකින් තිබිච්ච හාන්සි පුටුවක් හෙලවෙන්න පටන් ගත්තේ. එයා නිකමට ඒ පැත්ත බැලුවා. එතකොට එයා දැක්කේ හාන්සි පුටු උඩ ඉන්න රැලිපු බෝනික්කා. ඒ බෝනික්කගේ ඇස් එකපාරටම කැරකිලා ආපහු පාරක් විල්සන් දිහා බැලුවා. විල්සන් මේකෙන් හොඳටම බය වුණා. පහුවෙනිදා උදේ පාන්දරම විල්සන් ගියේ මේ බෝනික්ක විකුණපු අර ගෙදරට. ඒ වෙනකොටත් ගෙදර කිසිම කෙනෙක් හිටියේ නැහැ. ඒත් ඒකට හිටපු ආරක්ෂක නිලධාරියා විල්සන්ට මේ බෝනික්ක ගැන විස්තර කරන්න පටන් ගත්තා. මේ ගෙදරට මේ බෝනික්ක අරගෙන ඇවිත් තින්නේ මේ ගෙදර හිටපු ළමයි. එයාලා එක ගෙනත් තින්නේ චීනි තිවිච්ච කෞතුකාකාරකෙක්. කොහොම වුණත් මේ රැලිබු බෝනික්ක ගෙනාවට පස්සේ ඉඳන්
මේ ගෙදර ගොඩාක් ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. ගෙදර තිවිච්ච සල්ලි හැම එකක්ම විනාශ වෙලා තියෙනවා. ඊළඟට ගෙදර අය ලෙඩ වෙලා ගෙදර හරියට පිස්සන් කොටුවක් වගේ ගෙදර අය රණ්ඩු කරන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් මේ විදියට දවස් කීපයකට පස්සේ එයාලා මේ ගෙදර ඇතෑරලා දාලා මේ රැලිපු බෝනික්කත් මේ ගේ ඇතුළෙම දාලා ගිහිල්ලා තියෙනවා. කොහොම වුණත් විල්සන් මේ බෝනික්කව අරගෙන ගියාට පස්සේ මේ ගෙදර තිබිච්ච අමුතු hina හඬක් එකපාරම නැති වෙලා ගියා කියලා මේ ආරක්ෂකයා විල්සන්ට කියනවා. ඉතින් විල්සන් කරන්නේ මේ බෝනික්කව දවසක් ඉස්කෝලේට අරගෙන ගිහිල්ලා ඉස්කෝලේ තියෙන ක්‍රීඩා පිටියට විසිකලා දානවා. ඔය වෙලාවේ මෙතන ඉන්න ක්‍රිස් කියන පිරිමි ළමයා ගිහිල්ලා අර රැලිපු බෝනික්කව අරගෙන එනවා. ඒත් විල්සන් කියන ওই බෝනික්ක එච්චර හොඳ එකෙක් නෙමෙයි. ඔක ළඟ තියාගන්න එපා. ඔක විසි කරන්න කියලා. ක්‍රිස් විල්සන්ගේ කතාවට හොඳටම hina වෙනවා. ඒත් මේ වෙලාවේ එකපාරම බේස්බෝල් පන්දුවක් වේගෙන් ඇවිල්ලා අර ක්‍රිස් කියන පිරිමි ළමයාගේ ඔළුවේ වදිනවා. මේ විදියට පිරිමි ළමයා බිමට වැටෙද්දි එකපාරම එයාගේ ඔළුව වදින්නේ කොන්ක්‍රීට් කැට්ටක. මේ වදින පාරට ක්‍රිස් කියන පිරිමි ළමයා එතනම මැරෙනවා. ඒත් එතන ඉන්න අනිත් පිරිමි ළමයි හිතන්නේ මේක හාමුස් විදියට සිද්ධ වෙච්ච භයානක අනතුරක් කියලා විතරයි. එහෙම වුණත් විල්සන්ට තේරෙන්න පටන් ගත්තා මේක හාමු අනතුරක් නෙවෙයි මේ බෝනික්කට වැහිච්ච යක්ෂාත්මයක වැඩක් කියලා. ඒ හින්දා විල්සන් කරන්නේ මේ රැලිපු බෝනික්ක කෑලි කෑලි වලට කඩලා දාලා ඒකට ගිනි තියනවා. ඒත් එදා හැන්දෑවේ එකපාරට මේ රැලිපු බෝනික්කා විල්සන්ගේ කාමරේම තිබිලා හම්බ වෙනවා. හැබැයි ඒ වෙනකොට මේ බෝනික්කාගේ hinaවේ තින්නේ මහා අමුතු විදි උපහාසයක්. විල්සන්ට එදා රාත්‍රියේ පුරාම නිින්ද යන්නේ නැහැ. කොහොම වුණත් පහුවෙනිදා උදේ පාන්දරම නැගිටිද්දි විල්සන්ගේ ඇඟ පුරාම කාගේ තොත්තත් සලකුණු වගේක තුවාල සලකුණු වගේක් එයාගේ අම්මයි තාත්තයි දෙන්නම දකිනවා. මේ සලකුණු දැකලා එයාගේ අම්මයි තාත්තයි හොඳටම බය වෙනවා. විල්සන් මේ හැම විස්තරයක්ම ඊට පස්සේ අම්මටයි තාත්තටයි විස්තර කරාම අම්මයි තාත්තයි පූජකයෙකුට කතා කරනවා. පූජකතුමා මේ පරණ බෝනික්ක දැකලා කියනවා මේක ඇත්තටම සෙල්ලම් බෝනික්ෙක් නෙවෙයි. මේක ඇතුළේ ඉන්නේ භයානක දුෂ්ට ආත්මයක් කියලා. ඊට පස්සේ එයා කියනවා මේ ගෙදරින් හැමෝම ගිහිල්ලා මේ බෝනික්කවත් යකඩ පෙට්ටියක් ඇතුළේ දාලා හිර කරන්න කියලා. විල්සන් පූජකතුමා කියපු විදියට හැම දෙයක්ම කරනවා. ඊට පස්සේ එයාලා ආපහු ගෙදරට ආවට පස්සේ හිතන්නේ දැන් හැම දෙයක්ම ඉවරයි කියලා. ඒත් එයාලට හදිසියෙම දැනගන්න හම්බ වෙන්නේ එයාලට මේ උපදෙස් දීපු පූජකතුමා රියානතුරකින් මැරිලා කියලා. ඉතින් හොඳටම බය වෙන විල්සන්ගේ පවුලේ විල්සනුත් මේකේ ඇතැරලා දාලා වෙන නගරයකට යනවා. හැබැයි ඊට පස්සේ නම් මේ බෝනික්කගෙන් විල්සන්ලට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. ඒත් හැමදාමත් විල්සන්ට මේ බෝනික්කගේ භයානක හීන තාමත් පේනවා.